ඔයාලවදත් ආදරෙන් ශ්‍රී ලංකා ලන්දවල ව්ලොග්ස් වලට පිළිගන්නවා. අද නුවරඑළිය වීඩියෝ සීරීස් එකේ ලාස්ට් වීඩියෝ එක. මේ අපි බබරකන්ද දියැල්ල බලලා කළු පහන හන්දියෙන් පිටත් වෙලා හපුතලේ යද්දි අතරමඟදි දැකපු දේවල්. හපුතලේ කිට්ටු වෙනකොට එක ළඟ view points ගොඩක් තියෙනවා. මේ අපිට හම්බ වුණු පළවෙනි view point එක බලන්නකො පේන ඒරියා එක. මෙතනට ලොකු ඒරියා එකක් පේනවා පහලින්. වචනෙන් කියන්න බැරි තරම් මාරම ලස්සනයි. ඒ කලර් කම්බිනේෂන් එක වලාකුළු වල පාට, අහසේ පාට, කඳු වල පාට, නිල්, රිදී පාට, කොළ පාට එක මාරම ලස්සනක්. ගිහිල්ලා තියෙන අයට නම් ආය මතක් වෙනවා නේද ඒ ලස්සන. ගිහිල්ලා නැත්තම් වීඩියෝ එකකින් මම උපරිම උත්සාහ කරා ඒ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. බලන්නේ ලස්සන පුළුවන් වෙච්ච දවසක ඉක්මනටම ගිහිල්ලා එන්න අපුතලේ පාරේ. වීඩියෝ එකේ නම් පැහැදිලිව පේන්නේ නැහැ. සමනල්ලු ගොඩාක් අපේ කාර් එක ඉස්සරහින් පියාඹලා ගියා. මාරම ලස්සනයි. අපි පුංචි කාලේ කියන්නේ සමනල්ලු සිරිපාද යනවා කියලානේ. මම පුංචි කාලේ නම් හරියට දැකලා තියෙනවා මේ විදිහට සමනල්ලු. ඒත් මං කාලෙකින් යාලව දැක්කේ නැහැ. මම එක සමහර වෙලාවට මතක් කරලා දුක් වෙනවා දැන් සමනල්ලු නැද්ද මෙහෙම යන්නේ නැත්තේ කියලා. ආපහු මෙයාලව දැක්කම පුංචි සතුටක් ආවා. සමනල් ගහනේ තාම ලංකාවේ අඩු වෙලා නැහැ නේද කියලා. මේ හපුතලේ පාර ලංකාවේ යන්න ඕනි ලස්සන පාරක්. බලන්න හැම තැනම හරියට චිත්‍රයක් වගේ නේද? ඇත්තටම ජීවිතේට මේ වගේ ගමන් ඕනි. මේ වගේ ලස්සන පාරක ඔයාට මේ ලෝකේ වැඩියෙන් ආදරය කරන අයත් එක්ක කතා කර සින්දුවක් අහන ගමන් නැත්තම් සින්දුවක් කියන ගමන් ඉඳලා හිටලා හරි යන්න පුළුවන් නම් ඔයාගේ පුංචි පැටවුන්ට වගේම දෙමව්පියෝ විදියට අපිටත් අපේ කතාවේ තවත් සුන්දර දවස් අපේ ජීවිත කතාවට එකතු වේවි. ඉතින් ඔයාලත් පුළුවන් වෙච්ච ගමන් ළඟපාත තියෙන ලස්සන තැනකට හරි ඔයාලගේ පවුලයත් එක්ක යන්න. ඒක ඔයාලගේ කාර්ය බහුල ජීවිතයට නව පණක් ලබලා දෙයි. මෙතන තමයි එදා දවල්ට අපි කෑවේ. එතන ඉඳගන්න බංකුත් තිබුණා. ටැප් එකකුත් තිබුණා. මේ අපේ පළවෙනි දවසනේ. මල්ලිලා අපිටත් එක්ක ගෙදරින් කෑම ගෙනත් තිබුණා. ෆ්‍රයිඩ් රයිස් හදලා චිකන් ඩෙවල් එක්ක චිලි පේස්ට්. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක ඉඳගෙන කෑම කනවා කියන්නේ ඒකත් වෙනමම එක්ස්පීරියන්ස් එකක්. අතුරුපසට අපිට එතනින් ස්ට්‍රෝබෙරිත් හම්බ වෙනවා. එතනත් අර view එක පේනවා. හැබැයි පැහැදිලිව පේන්නේ නැහැ. හැබැයි හරි ලස්සනයි. ඒ ගහක් යට කන එකත් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්නේ. තව දෙයක් මේ වගේ තැන්වලට ගියාම ගිනියන හැමදේම අමතක නොකර ආපහු අරගෙන එන්න. ඒ ලස්සන පරිසරයට මොනම විදියකටවත් අපද්‍රව්‍ය නම් එකතු කරන්න එපා. බලන්නකො මේ දියපාරවල් යන අතරමඟ මේ වගේ දියපාරවල් ගොඩක් හම්බුණා. ඉතින් මේ පරිසරය මේ විදියටම අපි රැක ගන්න ඕනි නේද? ඇස්වලින් විතරක් ලස්සන බැලුවම හොඳටම ඇති. දැන් නම් ලංකාවේ ඉස්සර වගේ යන තැන්වල කොළ විසික් කරන්නේ පොලිතින් විසික් කරන්නේ නැහැ කට්ටිය. හැබැයි එහෙම කරන සුළු පිරිසක් තාමත් ඉන්නවා. අපි ගියපු දවස නම් පැහැදිලි කාලගුණයක් තිබුණේ. හැබැයි හපුතලේ කාලගුණය නිතරම වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට වෙනදට මේ හරේ මීදුම තියෙනවා ගොඩක් වෙලාවට. හැබැයි අපි යන දවසේ නම් මීදුම පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. මේ වෙලාව වෙනකොට දවල් 1ට 2ට වගේ ඇති. මේ තමයි හපුතලේ ප්‍රධාන view point එක. ගොඩක් අය මේ තැන දන්නවා. ඔය තියෙන රාවණ රජතුමාගේ දඬු මොනරේ වෙන්න ඇති නේද? මෙතන හරියටම තැන කියනවා නම් ඔයාලා කොළඹ ඉඳන් එනවා නම් කොළඹ බදුල්ල පාරේ හපුතලේ නගරයට ආසන්නයේම තමයි මේ view point එක හම්බ වෙන්නේ. හපුතලේට කිලෝමීටර් 2කට විතර කලින්. මෙතන ඉතින් එදා ගොඩක් සෙනග හිටියා. මං හිතන්නේ නිතරම
මෙතනට මේ පාරෙන් යන කට්ටිය මෙතන නතර කරලා අනිවාර්යෙන් මෙතනින් ලස්සන බලලා යනවා ඇති. මෙතනටත් ලොකු ඒරියා එකක් පේනවා. මට දැනගන්න ලැබුණු විදිහට මෙතනට පළාත් 3ක් විතර පේනවා. ඒ කියන්නේ දකුණු පළාත, ඌව පළාත, සබරගමු පළාත. ජලාශ කිහිපයක්ම පේනවා. ඒ අතරේ තියෙනවා කියලා කිව්වා උඩවලව ජලාශය, ලුණුගම් වෙහෙර ජලාශය මෙතනට පේනවා කියලා තමයි කිව්වේ. ඒ විතරක් නෙමේ කතරගම, තිස්ස මහාරාමය ඒ පැත්තට වෙනකම්ම මෙතනින් පේනවලු. මේකේ කොනක් පේන්නේ නැහැ. ඈතට අපිට view එක පේනවා. වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ඒ view එක මාරම ලස්සනයි. මෙතනින් බලනකොට හිතෙනවා අපි කොච්චර උසකින්ද ඉන්නේ කියලා. මම වැඩිය කතා නොකර ඉන්නම්. ඔයාලත් මේ ලස්සන බලන්නකෝ. වීඩියෝ කරපු ඔක්කොම කට් නොකර දාන්න හිතුණා. මොකද ඒ view එක ඒ තරම්ම ලස්සනයි. ඉතින් හිමින් අපි ආයෙත් ගමන පටන් ගත්තා. පුළුවන් උපරිම හිමීට අපි ගියේ මේ තරම් ලස්සන පරිසරයක් ඇත්තටම දාලා යන්න මාරම ලෝභයි. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න එන්න. සතුටින් ඉන්න, ආදරෙන් ඉන්න. මම දිලංකා.